අවුරුද්දකට ලෝකේ වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වෙන්න හේතු වෙන ලෝකේ භයානකම සත්වයන් 10 දෙනා ගැන තමයි අද බලන්න යන්නේ. මාරාන්තික ප්‍රහාර නිසා අවුරුද්දකට ලොව පුරා මිනිසුන් 1000කට වඩා කිඹුලන්ගේ ගොදුරු බවට පත් වෙනවා. විශේෂයෙන්ම අප්‍රිකාවේ හා ගිනිකොන දිග ආසියාවේ කිඹුලන් ඉතාම ප්‍රචණ්ඩයි. වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණ ලිස්ට් එකේ 9 වැනියට ඉන්නේ ගෝනුසන්. ගෝනුසු දෂ්ටන නිසා අවුරුද්දකට ලොව පුරා මිනිසුන් 3300ක් විතර මිය යනවා. මේ මරණ වාර්තා වෙන්නේ වෛද්‍ය පහසුකම් ඉතාම අඩු රටවල විතරයි. ලංකාවේ ඉන්න ගෝනුසන් නම් මිනිස්සු මරණ තරම් විෂ සහිත නැහැ. 8 වැනියට භයානකම සත්වයා තමයි ඇස්කරීස් පණුවන්. මේ පණුවන් ඉන්නේ මිනිසුන්ගේ බඩවැල් ආශ්‍රිතව. ආසාදන නිසා අවුරුද්දකට මිනිසුන් 4500කගේ විතර ජීවිතවලට මේ පණුවන් වග කියනවා. අප්‍රිකාවේ රෝග පතුරවන සෙට්සි මැස්සා තමයි ඊළඟ භයානකම සත්වයා. මේ මැස්සා පතුරවන රෝග නිසා වසරකට අහිමි වන මිනිස් ජීවිත ගණන 10000ක් විතර ඇති. ඊළඟ භයානකම සත්වයා ඇසසින් බග්. මේ කෘමියා තමයි චාගස් කියන භයානක රෝගය පතුරවන්නේ. මේ නිසා අවුරුද්දකට මිනිසුන් 12000ක් විතර මිය යනවා. ගොළු බෙල්ලෙකුට පුළුවන් ද මිනිසුන් මරන්න? මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් විනාශ කරන පරපෝෂිත රෝග පතුරවන්න දායක වෙන නිසා අවුරුද්දකට මිනිසුන් 20000ක් විතර මරා දමන්න මිරිදිය ගොළු බෙල්ලන් හේතු වෙනවා. සුනකයා කියන්නේ මිනිසාගේ මිතුරා වුණත් සුනකයන් නිසා වැළඳෙන ජල බීතිකාව නිසා අවුරුද්දකට මිය යන මිනිසුන් ප්‍රමාණය 50000ක් විතර වෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ ප්‍රතිකාර නොගැනීම වගේම නොදැනුවත්කම නිසා. ආසියාවේ වගේම අප්‍රිකාවේ අධික විෂ සහිත සර්පයන් බහුලයි. මේ උග්‍ර විෂ සර්ප දෂ්ටන නිසා අවුරුද්දකට මිනිස් ජීවිත 1,38,000ක් විතර අහිමි වෙනවා. ලෝකයේ දෙවැනියට මිනිස් මරණවලට වග කියන භයානකම සත්වයා තමයි මිනිසා. යුද්ධ වගේම වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අවුරුද්දකට මිනිසුන් අතින්ම තවත් මිනිසුන් 4,75,000ක් විතර මිය යනවා. ලෝකයේ මිනිසුන් වැඩිම ප්‍රමාණයක් මරා දමන භයානකම සත්වයා තමයි මදුරුවා. ඩෙංගු, මැලේරියා, සීකා වගේ මාරාන්තික රෝග පතුරවමින් මේ මදුරුවන් අවුරුද්දකට මිනිසුන් ලක්ෂ 10ක් විතර මරා දමනවා.